මේ බලන්නකෝ වාහනේ කාසිය වලින් තමයි ගොඩ දාලා දෙන්නේ. හේතුව මං කියන්නම්. දකුණට කැපුවට පස්සේ ටයර් එක ගිහිල්ලා මෙතන වදිනවා. මේවා අති භයානක දේවල්. එන්ජින් එක වැදිලා ගියර් බොක්ස් එක තල්ලු වෙලා උඩ වැදිලා තියෙනවා. නේද? Toyota Roco එකක් ඇවිල්ලා තිනවා 2018 වර්ෂයේ නිෂ්පාදනය කරපු මේ වෙහිකල් එක Challenger Motors හොයන් ආවේ ඇයි? හදපු ඇක්සිඩන්ට් එක අඩුපාඩු නැවත හදාගන්න. ඔබ බලන්න කොහොමද හදලා තියෙන්නේ කියලා. මේ කිසිම තැනක් ලයිනින් වෙන්නේ නැහැ. මේ බලන්න දොර කණු හෝ කිසිම දෙයක්. ඒ වගේම රූප් එක හදලා තියෙනවා පෙරෙල්ලා. රූප් එකේ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ ඉඩ නෙමෙයි තියෙන්නේ ලොකු ඉඩක් තියෙනවා ගාස් එකත් එක්ක ගත්තාම. රූප් එකේ හැඩය වුණත් Roco එකට එන ඔරිජිනල් හැඩය නෙමෙයි තියෙන්නේ. මේ බීඩින් ඔක්කොම වෙනත් වාහනයක ඒවා තමයි යොදලා තියෙන්නේ. මේකට එන ඒවා නෙමෙයි. ඔක්කොම භාගයට තමයි සම්පූර්ණම රිපෙයාර් එක හදලා තියෙන්නේ. හදපුවා හොඳටම පේනවා රිපෙයාර් එකක් ඔන්න කරා කියලා. මේ බලන්නකෝ වාහනේ කාසිය වලින් තමයි ගොඩ දාලා තියෙන්නේ. ඔන්න බලන්න. හේතුව මං කියන්නම්. මේ ඩෝ එක ගිහිල්ලා මෙතන ටච් වුණොත් තමයි හරියට මේ ඩෝ එක ක්ලෝස් වුණා කියලා වැහුණා කියලා පෙන්වන්නේ මීටර බෝඩ් එකේ. මෙන්න මේ ස්පේස් එක හරියට තිබුණ නැත්නම් මෙයා ටච් වුණ නැත්නම් දොර වැහුණා කියලා පෙන්වන්නේ නැහැ. දොර ඇරලා තියෙනවා කියලා තමයි මීටර බෝඩ් එකේ පෙන්වන්නේ. එන්න ඒක හදාගන්න තමයි මෙන්න මේ කාසියක් යොදවලා තියෙන්නේ. මෙතන එනවා සේෆ්ටි එයාබෑග් සෙන්සර්ස් දෙක. එකක්වත් දාලා නැහැ. මේ සෙන්සර් වලට වාහනේ මෙහින් වැදුනොත් මේක විදුලි වේගෙන් දැනුවීමක් කරනවා කම්පියුටර් බොක්ස් එකට. එයාබෑග් කම්පියුටර් බොක්ස් එකට. ඉතින් ඒත් එක තමයි එයාබෑග් එක ඔන් වෙන්නේ. ඉතින් මේකේ කිසිසේත්ම එයාබෑග් තිබුණාට වැඩක් නැහැ. මේකේ රූෆ් එයාබෑග් උත් තියෙනවා, සීට් එයාබෑග් උත් තියෙනවා. වැඩි සීට් සේෆ්ටියට හදලා එකක්වත් ඔන් වෙන්නේ නැහැ. මෙන්න මේ සෙන්සර්ස් නැත්තම් වටේට සෙන්සර් ටික දාලා තිබුණ නැත්තම් ඉතින් මේ අතලෙන් බලන්නකො බල්කෙට් එක හදලා තියෙනවා. රිපෙයාර් එක සම්පූර්ණයෙන්ම කරපු එක පේනවා. ඒ බලන්නකො සම්පූර්ණයෙන් මේ ලයින් හදලා තියෙන හැටි. හොඳින් මත තියාගන්න මේ වීඩියෝ අපි ගන්නෙ නෑ කාටවත් පහර ගහන්න. සාමාන්‍යයෙන් නොස්කට් පැනල් එකක් කියලා කියනවා. එහෙම නැත්තම් බල්කෙට් එක කියලා කියනවා. මේකේ සම්පූර්ණයෙන් පහද්දි මෙතනදී ඩොට් තුනක් ස්පොට් තුනක් විතරයි වදින්න ඕනේ. සම්පූර්ණ පහලා තිබ්බොත් ඒක ඇක්සිඩන්ට් එකක්. බාගෙට හදපු වාහනයක්. මේ බලන්නකො. වයිපර් ගානිෂ් එකට යටින් සම්පූර්ණ පයෝල් පැනල් එක ඇදයි. ඒ ඇද එකක්වත් හරියට ඔන්න හදලා නැහැ. ඒ වගේම මේ එන්ජින් එක ගිහිල්ලා වැදිලා තියෙනවා පිටිපස්සේ පයෝල් පැනල් එකේ. මේ බට ටිකත් එක්ක මේ වැදිච්ච ඒවා එහෙමම තාමත් වදිනවා වයිබ්‍රේට් එකේදී. වෝම් පටි ඔක්කොම ඩැමේජ් නෑ. නමුත් ගලවලා බිම දාලා සම්පූර්ණම සීට් ලයින් ඉන්ටීරියර් එක සවුත් වෙලා තියෙන්නේ ඉතින්. ඒත් එක්කම මේ ඩෑෂ්බෝඩ් එකත් ලයින් වෙන්නේ නැහැ. කරන්ට් වැදිලා තියෙන්නේ. මෙහෙම තියෙන්න බෑ ඩෑෂ්බෝඩ් එක. මේක මම පෙන්නුවයි කියලා බය වෙන්න එපා. වාහන ඇක්සිඩන්ට් එකක් වෙලා හදන්න ඕන තරම් හොඳ වාහන හදා ගන්න පුළුවන්. නිවැරදිව හදා ගන්න පුළුවන්. මේ බලන්න මේකත් ඒ වගේ ලොකු ඇක්සිඩන්ට් ආයිලැක්ස් එකක් මීට පස්සේ මොඩල් එකක්. නමුත් බලන්න මේ අපි පුත් හයි කරලා ගියොත් මේ මෙන්න මේ වගේ අනිවාර්යයෙන්ම ස්පොට් වෙල්ඩින් එක තියෙන්න ඕනේ ඇක්සිඩන්ට් එකක් හැදුවත් නැතත්. මොකද අපි මේක සම්පූර්ණයෙන් පාහන්නේ නැහැ. මේ ඩොට් තුනකින් තමයි මෙතන පැනල් එක සෙට් වෙන්නේ. ඒක ඩොට් තුනකින් සම්පූර්ණයෙන්ම මේකේ පැහැදිලික් සිද්ධ වෙන්නේ නැහැ. ඩොට් තුනකින් තමයි කියන්නේ. මේ දොර පාතින් තියෙන්නේ මේක උඩින් තියෙන්නේ. ඉතින් බැලු බැලමට ඕන කෙනෙකුට තේරෙනවා මේ ලයිනින් එකක්වත් හරියට නැහැ. සාමාන්‍ය වාහනයක් ගත්තී මේ ලයිනින් ටික හරියට බලන්න. දොරවල් වල ඒ වගේම බොනට් වල පියාස නැහැ. තවත් කෙනෙකුගේ වරදක් පෙන්වන්න. නමුත් අපි දන්නේ නැහැ කවුද කරේ කියලා. මේ කාර් එක හරියට ඇලයින්මන්ට් කරන්න බැහැ මේකේ ටයර් ටික. මොකද හේතුව මේ ටයර් ටික වදිනවා මේ ෆෙන්ඩර් ඉන කවර්ස් වල මඩ් ලැප්ස් වල ඔක්කොගෙම වදිනවා. මේ බලන්න වැදිලා තියෙන හැටි. මේ කපන් ගිහලා තියෙන ටයර් වැදිලා. මේ එන්ජින් බෙඩ් එක A1යි B1යි දෙකම මේකට දාලා තියෙනවා. හැබැයි මේක පාස් වෙනකොට හරියට පෙරලා නැහැ වැඩේ. මොකද හේතුව ඒක භාගයට තමයි ගිහිල්ලා තියෙන්නේ වෙල්ඩින් රන් එකක්. එකක්වත් හරියට ලයින් නැහැ. මොකද චැසි එකේ සහ සස්පෙන්ෂන් වල ඇද නිසා මේ පැත්තෙත් බලන්න මේ වදිනවා. මේ කපලා ගිහිල්ලා තියෙන්නේ ඇතිලිලා රෝදේ. ඉතින් ලයිනින් ගත්තත් එහෙමයි. බලන්න කිසිම කෙනෙක් ලයින් මේ පැත්ත දකුණට කැපුවට පස්සේ ටයර් එක ගිහිල්ලා මෙතන වදිනවා. මේ බලන්න. ඉතින් මේවා අති භයානක දේවල්. මේවන් එන්ජින් එක ගියර් බොක්ස් එක වැදිලා අර පැත්තේ එන්ජින් එක වැදිලා ගියර් බොක්ස් එක තල්ලු වෙලා උඩ වැදිලා තියෙනවා. එතනින් හිල් තියෙනවා ඒවා තාම හරියට නැගිලා නැහැ. පෙන්නනවා ඔබටත් මේ වාහනේ අපි හැදුවට පස්සේ මොන තත්ත්වෙන්ද තියෙන්නේ කියලා.
මොකක්ද වෙලා තියෙන්නේ කියන එක ඔන්න අපි හොයාගෙන යද්දි මේකේ තියෙන සියලු කැලි ටික අපි ගලවලා ඇණයක් නට්ටයක් ගානේ අයින් කරලා ඔක්කොම අදුම ගානේ හෝස් එකක්වත් නැති වෙන ගලවලා ඔන්න ෆ්‍රේම් එක විතරක් අපි අතට අරගෙන තියෙනවා. ඉතින් ඒක ලොකු වැඩක්. ඇදගෙන යන්න තියෙන ටෝ බාර් එක මෙන්න අනතුරකටපත් වුණත් ඇදගෙන යන්න තියෙන එක. ඉතින් මේ බාර් එක හදලා තිනවා. බාගෙට තමයි හදලා තියෙන්නේ. ඔබට ඇද ටික වොම්මම මං කියන්න ඕනේ නැහැ. පේනවා. රේන්ෆෝස්මන්ට් එක ගත්තොත් එහෙම මේ රැකට් ඔක්කොම රිපෙයාර් කරලා තියෙනවා බාගෙට. නමුත් ඒක තින්ත ටිකක්වත් ගහන්න නැතුව එහෙමම හයි කරලා තියෙනවා. මේ පැත්තෙන් චැසි බාර් එක රිපෙයාර් එකක් කරලා තියෙනවා. හැබැයි බාගෙට රිපෙයාර් එක කරලා ඔන්න බලා ගන්න පළවෙනි වතාවට තමයි අපි දකින්නේ 2018 වාහනයක තින්ත ගාලා තියෙන පින්සලෙන්. අපි අනුමත කරන්නේ නැහැ. අපි දිහා සාමාන්‍යම තැනකවත් එහෙම වැඩක් කරයි කියලා. ඉතින් ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. මෙතනත් චැසි එක රත් කරලා තියෙනවා. චැසි එක රත් කරාට පස්සේ ඒකේ තියෙන නැවත ඇක්සිඩන්ට් එකක් වුණොත් දරා ගැනීම ශක්තිය එහෙම් පිටින්ම නැති වෙනවා. ඉතින් ඔන්න අපි මොනවා වුණත් දැන් මේක අපි හදන්න යන්නේ. අපි පෙන්නන්නම් ඔබට මේක නිවැරදිව හදලා. When I feel sad, I escape from my sins. Lately, music's been my reminiscence. That's when I listen. I know it's bad that I can't help myself. When I get mad, I set fire to the hell. The only way to keep it at a distance. That's when I listen. Music is the reason why I stay. A cheering melody will fix a melancholic heart. The music is the reason. The music is the reason why I stay. That's when I need tunes to keep 'em living, like someone's listening.